යාළුවනේ අද අපි ආවා රජරට පුරවරයට. වැව්බැඳි රාජ්‍යයට. ගෝනමැරියාව ජල උල්පත බලන්න. මේක තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංක 25 ග්‍රාම නිලධාරී වසමේ. ගෝනමැරියාව ගම්මානය තුළ තමයි මේ ජල උල්පත තියෙන්නේ. මේ ගම්මානය තුළ වේරගම පුරාණ රජමහා විහාරයට ආසන්නව තමයි මේ ජල උල්පත පිහිටලා තියෙන්නේ. මේ විහාරයත් මහා පැරණි විහාරයක්. ඒක පෞරාණික නටබුන් රාශියකින් සමන්විත වෙනවා. ඒ අතර මහානගරයේ ඉදිකරන ලද ටැම්පිත විහාරයක්ද දක්නට ලැබෙනවා. මේ විහාරස්ථානයේ නැගෙනහිර දිශාව වන්නට බිම්කඩකින් වනරොද ලැහැබකින් තමයි මේ උල්පත මතුවෙන්නේ. දකින්න කාගේත් ගතසිත මනස පුබුදවන ස්ථානයක්. මේ ජල උල්පත බලපුවාම අඩි 3ක් විතර ගැඹුරුයි. අතර වර්තමානයේ වන විට ජලය ලබා ගැනීමට පහසු වන පරිදි ඒ නවීකරණය කරලා ඒක මහ ජනතාවට ජලය ලබා ගැනීමට පහසු වන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඒක ගල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් පෙර රජ දවස සිහිපත් කරමින් ඒට රජරට මාවේනික විදියට නිර්මාණය කරලා තියෙනවා. මෙම ජලය කිවුල් බවින් තොරයි. ඒකින්ද රජරට ප්‍රදේශයේ තියෙන වකුගඩු රෝගයට හොඳම විසඳුමක්. මේ ස්ථානයේ ජල උල්පත මිල කළ නොහැකි සම්පතක්. කැබිතිගොල්ල ප්‍රදේශයේ ජල උල්පත් සඳහා ප්‍රසිද්ධිය උසලනවා. මේ පැත්තේ තව මේක විතරක් නෙමෙයි. තව ගොඩක් ජල උල්පත් තියෙනවා කියලා තමයි ගම්මු කියන්නේ. ගෝනමැරියාව උල්පතට අමතරව සිංහයා උල්පත, බණ්ඩාර උල්පත, කලවැදි උල්පත, වැලිමුවපත, දුනුකැප් උල්පත, උරුළු උල්පත වගේ උල්පත් 28ක් පමණ මේ ප්‍රදේශයේ පවතින බව තමයි කියන්නේ. ජනප්‍රවාද වලට අනුව රජරට ප්‍රදේශයේ උල්පත් 672ක් විතර තිබ්බා කියලා තමයි ගම්මු එහෙම කියන්නේ. එදා අතීත රජ දවස් දරුවෝ වැව් හදලා තියෙන මේ උල්පත් මැදි කරලා. ඒ කියන්නේ නියග කාලවලදී වතුර ලබා ගැනීමේ ආරමුණ. අපි මේක ආරක්ෂා කරමු.